ඔබ අහලා තියෙනවද කුඩුම්බිගල කියලා ආරණ්‍යයක් ගැන? කුඩුම්බිගල කියලා ආරණ්‍ය අහලා තියෙනවනේ. මට ඒ අපවත් වෙච්ච නායක හාමුදුරුවෝ ලියාපු පොතක් කියවන්න හම්බුණා. 25 වසරක වනදිවි තොරතුරු කියලා. ඒ පොතේ තියෙනවා ඒ ආරණ්‍ය හම්බ වෙච්ච හැටි. ඒ ආරණ්‍යේ හොයාගෙන තියෙන්නේ කතෝලිකෙක් කියලා. මේගම පැත්තේ කතෝලික තරුණයෙක් ඔය දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳිලා තියෙනවා සුද්දන්ගේ කාලේ. ඊට පස්සේ 1940 ගණන් වල පොළොන්නරුවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඳෙද්දී. ඊට පස්සේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේදී 1900 මං හිතන්නේ 20 ගණන් වලද කොහෙද හැදිලා තියෙනවා මේ දැන් පසුගිය දවස්වල හැදුන කොරෝනා ඒ වගේ හැදිලා තියෙනවා උණක් වසංගත රෝගයක් හැදිලා තියෙනවා ওই කොරෝනා විදියටම 1920 ගණන් වල 30 වගේ කාලේ ඒ කාලේ මේ මහත්යා ඉඳලා තියෙන්නේ පොළොන්නරුවේ දවසට 15-20 මිනිස්සු මැරෙනවා. මිනිස්සු මැරෙනකොට මේගොල්ලන්ට තිබිලා තියෙන්නේ මේ මිනි වල දාන්න. මේ මිනි වල දාන කටයුත්ත කරද්දී මෙයාට මේ ජීවිතේ විශාල කලකිරීමක් ඇති වෙලා. මොකක්ද මේ ජීවිතේ තීරුම? දවසට 10 15 20 මැරෙන මිනිස්සු වල දමනවා. සුද්දන්ගේ කාලේ. ඒ උණට කියනවා ස්පාඤ්ඤ උණ කියලා. ඔබ අහලා ඇති ඔයගොල්ලෝ. මේ කොරෝනා වගේ මේක තමයි හැදුනේ. එතකොට මෙයා පෙළඹුණා බෞද්ධ පොත්පත් කියවන්න. මේ කතෝලික මහත්තයා. බෞද්ධ පොත්පත් කියවන්න පෙළඹුණා. පෙළඹුණාට පස්සේ දැන් මෙයාට ගිහි ජීවිතයට බැඳෙන්න තියෙන කැමැත්ත නැතුව ගියා. නැතු අම්මා විතරයි ඉන්නේ. දැන් ඉතින් පඩි අරගෙන අම්මට උපස්ථාන කරනවා යනවා. ඔය අතරේ පිරිසක් එක්ක ඔය පානමට ඇවිල්ලා. ඒ කාලේ තිබිලා තියෙනවා සිරිතක් ගොයන් කපල ඉවරුණාට පස්සේ මිනිස්සු වනාන්තරේ චෛත්‍ය වඳින්න යනවා. මල් අරගෙන මාසයක් විතර මේ හාල් පොල් ඔක්කොම කරේ තියාගෙන ගිහිලා තැන් තැන් වල උයා පියාගෙන පුරාණ ගරා වැටිච්ච ස්තූප වල පිරිත් කියලා වන්දනා කරලා භාවනා කරලා අලි කොටි වලස් ඉන්න කැලේ වන්දනා කරලා එනවා. ඒකට යන්නේ පිරිමි විතරයි. වන්දනා කරලා එනකොට ඒ ගමේ මිනිස්සු බවලත් උදවිය මොකද කරන්නේ? ඔය දොඩම් ඉස්ම ඒ වගේම ඔය රණවරා තඹගෙන හකුරු කිතුල් හකුරු හරි ගස්සගෙන ලෑස්ති පිට ඉන්නවා මේ වන්දනා නඩ පිළිගන්න. ඊට පස්සේ අර වන්දනා කරගෙන සති 3ක් විතර වන්දනා කරනවා කියලා තියෙනවා මේ පොතේ. වන්දනා ගමන ඉවරලා ආපහු ආවට පස්සේ ඔය කැලෑසත් යන පාරවල යන්නේ. ඒ වන්දනා කරලා ආපහු ආවට පස්සේ ගමට ආවහම ගම්මු ඔක්කොම එක තැනකට රැස් වෙලා ඉස්ලාම් කරනවා කියන්නේ අර වන්දනා පිරිසගේ කකුල් උණු වතුරෙන් හොදනවා. හොදලා ඒගොල්ලන්ට වැඳලා අර වන්දනා කරපු පින් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා ඒගොල්ලන්ට අර සංග්‍රහ කරනවා. ඒක තිබිච්ච පරිණි බෞද්ධ චාරිත්‍රයක්. අද ඒව අපිට අහන්නවත් තියනවාද? අහන්නවත් නැහැ. 1940 ගණන් වල තිබිච්ච එකක්. එතකොට මේ තරුණයා මේ කැලේ දැක්කා විශාල ගල්ලි. අනේ මේක තපස් කරන හාමුදුරුවරුන්ට නම් බොහොම හොඳය කියලා දැන් මෙයා ඒ කියන්නේ සැලවේලිය කියන ගම්මානයේ ඉඳලා කුඩිම්බිකල වනාන්තරයට කිලෝමීටර් 15ක් මිනිස්සෙක් නැහැ.
දැන් මෙයා කිලෝමීටර් 15ක් වනාන්තරයේ ඇතුලේ ඉන්නේ. මෙයා පදිංචි වුණා. පදිංචි වෙලා ওই අල වර්ග, ගෙඩි වර්ග හාරගෙන කාලා මේක ආරණ්‍යයකට නම් හොඳයි. දැන් මෙයාව කවුරුත් බෞද්ධ කළත් නෙමෙයි. මෙයා තනියම බුදුදහම වැළඳගෙන මෙයා ඉතින් බයට සත්තු, භයානක සත්තු, අලි කොටි වලස්සු ඉන්න පළාත නිසා මෙයා කරන්නේ ওই ලාම්පු තෙල් ටිකක් හොයාගෙන පොඩ්ඩක් ලාම්පු කුප්පියක් පත්තු කරන් ගිහිල්ලා ගල් දිබුක්කාවක් අස්සේ හැංගිලා තමයි රැයට බුදියන්නේ. බුදියලා උදේට එනවා. මේ හැමදාම කරනවා කියලා පොතේ තියෙනවා. හැමදාම රැයට සතිපට්ඨාන සූත්‍රයේ මම සජ්ජායනා කරනවා. සජ්ජායනා කළා කතරගම දෙවියන්ට පින් දෙනවා. කතරගම දෙවියන්ට පින් දීලා කියනවා අනේ දේවතාවුන් වහන්සේ මට මේ අලිකොටි වගවලසුන්ගෙන් කරදරයක් නොවෙන්න මට බලගතු මන්ත්‍රයක් දෙන්න. දැන් ඕක තමයි මෙයා හැමදාම ඉල්ලන්නේ. දැන් මෙයා උපාසක වුණාට පස්සේ මෙයා නම දාගත්තා මෛත්‍රී කියලා. දැන් උපාසකගේ නම මොකද්ද? මෛත්‍රී උපාසක. දැන් මෙයා හැමදාම මේක කියාගෙන මේක හැමතිස්සෙම මෙයා මේක රැයට නිදාගන්න ඉස්සෙල්ලා සතිපට්ඨාන සූත්‍රයේ පොත බලාගෙන කියලා කතරගම දෙවියන්ට පින් දීලා මොකද්ද ඉල්ලන්නේ? මන්ත්‍රයක්. කාගෙන්ද ඉල්ලන්නේ? කතරගම දෙවියන්ගෙන්. මේ විදිහට මාසයක් හමාරක් කියාගෙන යද්දී එක දවසක් රෑ පාන්දර ජාමේ ඔන්න මෙහාට හීනයක් පේනවා. උස මහත තේජෝ සම්පන්න පුරුෂයෙක් ඇවිල්ලා මෙයාට කියනවා නැගිටපන්. උඹ මන්ත්‍රයක් කිල්ලුවා නේද අරසාවට? මම් මන්ත්‍රේ දෙන්නම් අහගනි. දැන් ඔන්න හීනෙන් ඇවිල්ලා මොකද්ද කරන්න යන්නේ? මන්ත්‍රේ දෙන්න. මන්ත්‍රේ දෙන්නම් අහගනි. ඉතින් මෙයා හීනෙන් එහෙමයි කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් අහගනි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ඔය මන්ත්‍රේ පාඩම් කරගන්න කියලා දේවතාව නොපෙනී ගියා. දැන් මෙයාට ඇහැරුණා. ඇහැරිලා කල්පනා කළා මේක මන්ත්‍රයක් කිය. මේක අපි කවුරුත් දන්න බුදුරජාණන් වහන්සේට කරන වන්දනාවනේ. මේක මට මේ මන්ත්‍රයන්නේ මං ඉල්ලුවේ. මේ දුන්නේ මොකද්ද කියලා අපහැදුණා. මොකද එයා ඉල්ලුවේ මොකද්ද? ඇයි හිතේ තියෙන්නේ මොකද්ද? වඩා බල සම්පන්න මන්ත්‍රය කියලා. දැන් ඔන්න මෙයා ඇහැරුණා. ඇහැරලා දැන් උදේ පාන්දර නැගිට්ටා. නැගිටලා හිට කල්පනා කළා අනේ මම මන්ත්‍රයක් ඉල්ලුවේ මට මේ ඉතිපිසෝ ගාතාවනේ කිව්වේ. කියලා ඒකේ යා ඉච්චර ලොකුවට ගණන් ගත්තේ නැහැ. දැන් මෙයා පහලට ඔන්න කන්දෙන් පහලට බැස්සා. දැන් මිනිස් පුලුටක් නැහැ. ඔය අඩිපාරේ ඉස්සරහට එනකොට දැන් මෙයා ගමට යන්න. ගමට යන්න ඉස්සරහට එනකොට මනුස්ස ඡායාවක් එහෙට මෙහෙට වුණා දැක්කා. මෙයා කල්පනා කරලා තියෙනවා මෛත්‍රී උපාසක දෙතුන් දිනක්වත් කෑ ගහන්න නැතුව ඉන්නේ නෑ මේ සත්තු ඉන්න වනාන්තරේ. කවුද මේ? කියලා මෙයා ඉන්නකොට මෙයාගේ බඹ දෙක තුනක් ඉස්සරහට එක පාට කඩාගෙන පැනලා තියෙනවා විශාල වලස්තඩියෙක්. වලහෙක් ඇවිල්ලා මෙයා ඉන්න පාරේ ඉස්සරහා හිටගත්තා. අයියෙන් කට ඇරියා, ලොම් පිප්පුවා. අත් දෙක නියපොතු විලිස්සාගෙන මෙහෙම අත් දෙක දාගෙන අයියෙන් කෑ ගැහුවා. මෙයා දිහා බලාගෙන. මෙයාට උන් හිටි දැන් අමතක වුණා. හිතාගන්න බෑ මොකද්ද කරන්න කියලා අර එකපාරට මෙයාට කියුණා ඉතිවිසෝ භගවා ආරහං කියන වචනේ විතරයි. කියුණා විතරයි. අර වලහා මරල තෝණි දීගෙන දුවලා තියෙනවා. මෙයාට බෙහෙමම ඇඟ අප්‍රාණික වෙලා ඉන්දිලා.
ඉඳිලා කල්පනා කළා තිනවා මේක නම් දේවතාවුන් වහන්සේමයි පෙන්නලා තියෙන්නේ. ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ අග්‍ර. ඊට පස්සේ නායක හඳුරන්ට කියලා තියෙනවා. නායක හඳුරුනි මේ බුදුවීම කියන්නේ නම් පුදුම බුදුවීමක්. බුද්ධානුභාවය කියන්නේ පුදුම එකක් කියලා එදා ඉඳලා ඒ උපාසක සියලු දේට පාවිච්චි කරලා තියෙන්නේ මොකද්ද? බුද්ධානුස්සති. අපට ඕ හැකියාව අද තියේද? අන්න ඒකයි. ඒ උපාසක ජීවිතය අතහැරලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු 10ක් 15ක් වීරියවන්ත භික්ෂුන් වහන්සේ නමක් එනකන් හිටියා. සමහර ස්වාමීන් වහන්සේලා වඩිනවලු. දවසයි ඉන්නේ දුවනවා. ඉන්න බෑ. ඔය අතර තමයි කුඩිම්බගල නායක හඳුරු එතනට වැඩම කරලා තියෙන්නේ. සාඹුගල ආනන්ද සිරි කියන හාමුදුරුවෝ. උන්වහන්සේ බුදුගුණ බලින්මයි හිටියේ. පස්සේ ඔය LTT කාර්ය උන්වහන්සේ වෙඩි තියලා අපවත් කළා. මේ මෑත භාගයේ බුදුගුණ කීමක් තමයි ඔය මං කිව්වේ. බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත පහදවාගත්තු බොහෝ අය සුගතියේ ගියා. හැබැයි බුද්ධ කාලෙත් හිටියා බුදුගුණට පැහැදුණු නැති අය.